බලන්න ඔබතුමාට පේනම ඇති මේක ගණිකාවක් විදියටනේ මේක හදලා තියෙන්නේ. මේක බලන ඕනම කෙනෙකුට නිකන් කාම සංකල්පනා පහළ වෙනවා. කොහොම ආසනයක ඉන්න ඕන කිය. කොහෙද ලියලා තියෙන්නේ? කොහෙවත්. ඕක වැරදි කියලා කියනවා. අපි සංවරයි වගේ නෙමීට වැඩිය. අමිනේට වැන්දහම කුසල් සිද්ධ වෙනව නම් දේවදත්ත හාමුදුරුවෝත් යන්න එපා සුගතියට. අසනීපය. ඒ කියන්නේ භයානකම දෙයක්. ඒ කියන්නේ දෙවියන් අතර දෙවියන්ට හෝ බ්‍රහ්මයන් අතර බ්‍රහ්මයන් හෝ මිනිසුන් අතර මිනිසුන්ට හෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හෝ යසෝදරා උත්තමාවිය ගැන නපුරු හිතක් ඇති වෙලා නැහැ. හුදේ බුදුරජාණන් වහන්සේට ගල් පෙරලපු දේවදත්තට යසෝදරා නැගණි. දේවදත්තගේ මොහිනොත් යසෝදරාට කිව්වේ නැගණිය කියලා. මේ සිල් මාතාව ගණිකාව කියලා කිව්වා. මට ඒක ඇහෙනකොට මම කීරි ගහිලා ගියා. මේ අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වාම පැතිරිලා ගිය උතුම් යසෝදරා උත්තමාවියගේ කීර්ති නාමයට කිසි කෙනෙක්ගේ මුවෙන් පිටවෙච්ච නැති වචනයක් සිවුරක් දාගෙන ස්ත්‍රියක්ම පිට කළානේ ඒ වචන. කොයිතරම් බයයි. ඒ කාන්තාවත් ඒ යසෝදරා උත්තමාවිය ගැන සිහි බලලා ඒ විදිහේ හැඟීමයි වචනයක් උපමාවට හරි එන්න කොච්චර ඒ මනසේ තියෙන ව්‍යාකූල බවනේ. දැන් යට තිබ්බ ලොකුම ප්‍රශ්නේනේ මේ යසෝදරා මේ ප්‍රතිමාවේ පරියංකේ යසෝදරා ප්‍රතිමාවේ වීරාසනයක් තියෙන්නේ. පරියංකේ කියලා කියන්නේ ගැට ගහ ගන්නවා. මේ පාවලින් පා ගැට ගහ ගන්නවා. එතකොට ඒ පා මේ කලවවල ස්පර්ශ වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඔය මේ කකුල් ගැට ගහලා විලුඹ මේ ඔය කලවවල ස්පර්ශ වෙන විදිහට අසුන් ගැනීම මම කියන්න පුළුවන් භාෂාවෙන් ඔය කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු අවස්ථා තියෙනවා. එතකොට මේ යසෝදරා උත්තමාවියගේ 이르දි ප්‍රාතිහාර්ය පාන අවස්ථාව. සාමාන්‍ය ප්‍රතිමාවක් නිර්මාණය කරන්නේ අපි එක්ක ධර්ම දේශනා කරන අවස්ථාව, භාවනා කරන අවස්ථාව, ප්‍රාතිහාර්ය. යසෝදරා උත්තමාවිය පිරිනොම් පාන වෙලාවේ තමයි මහා ප්‍රාතිහාර්ය පෑවි. එතකොට යසෝදරා උත්තමාවිය විතරක් නෙවෙයි මහා ප්‍රජාපති උත්තමාවියගේ මේ ප්‍රාතිහාර්ය පෑම අපදානපාලි විස්තර වෙනවා. සකුණීව යතා කාසේ පල්ලංකේන ගමිතදා. ගිරිල්ලියක් වගේ අහසෙන් ගියා කියනවා මහා ප්‍රජාපතිය පළඟ බැඳගෙන. ඊට පස්සේ උත්තමා තේරිය අරහත්ත්වයට පත් වෙච්ච හැටි කියනවා තස්සා ධම්මං සුනිත්වාන යතා මං අනුශාසිසා. ඒ රහත් තෙරණියගෙන් මම ධර්මය අහලා ඒ අනුශාසනාව ලබලා සත්තාහං ඒක පල්ලංකේන නිසීදින් මම දවස් 7ක් එක පළඟින් හිටියා කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ පළඟ කියන වචනේත් එක පරිලැවෙන්න එපා. 이르දි ප්‍රාතිහාර්ය පාද්දී භික්ෂුණීන් වහන්සේලා පළඟෙන් 이르දි ප්‍රාතිහාර්ය පාන අවස්ථා තියෙනවා. ඉතින් ධර්ම ඉගෙන ගත්තා නම් ගාන්ත ධූරේ විදර්ශනා ධූරේ ඉගෙන ගත්තා නම් හරි දවස් 15න් 15ට දැනුගත් වික්ත විසාදර භික්ෂුන්ගෙන් මේ සිල් මාතාවරු අවවාද අනුශාසනා ගත්තා නම් අෂ්ටගරු ධර්මවල පිහිටලා ඉන්නවා අවුල් හැදෙන්නේ නැහැ. බලන්න ඔබතුමාට පේනම ඇති